තුන්වෙනි ඇස. තුන්වෙනි ඇස. The third eye. මාතලේ ගලේවෙල පදිංචි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වූ සඳමාලී රත්නපුර ප්‍රදේශයේ තරුණයෙකු සමග පෙමින් බැඳුනේ පාසලට යන එන අතරවාරයේදී. දිනෙන් දින කාලය ගෙවී යද්දී ඔවුන්ගේ ප්‍රේමයත් එකිනෙකා අතර විශ්වාසයත් වර්ධනය වුණා. එහෙත් කල්ගත වූ පසු පෙම්වතා පෙම්වතිය හැරගියේ කිසිවක් සිදු නොවූ අයුරින්. පසුව දඹුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවටගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබුවා. දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පෙම්වතා ඊළඟ නඩුවාරයට ඉදිරිපත් වෙද්දී සඳමාලි සමග එකඟතාවකට පැමිණ තිබුණේ තමාව නිදහස් කරගන්නේ නම් ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු වෙමින්. ඒ අනුව ඔහු නිදහස් කරගත හැකි ලෙස සාක්ෂි දුන් ඇය සිය පොරොන්දුව ඉටු කළා. එහෙත් උසාවියෙන් පිටතට පැමිණි පෙම්වතා ඇයටත් පවුලේ උදවියටත් ආයුබෝවන් කියා අතුරුදන් වූයේ සඳමාලිට අල්ලපු අත්තත් පයගහපු අත්තත් අහිමි කරමින්. ආදරය හමුවේ අන්ධයන් නොවී බුද්ධියෙන් තීරණ ගත යුතු බවට මෙය කදිම නිදසුනක් නොවේද? හෙටත් සියල්ල දෙස වඩාත් විමසිල්ලෙන්. තුන්වෙනි ඇස.